අද කියන්න යන්නේ sugar level එක ගැන සැලකිලිමත් වෙන ඔයාලට ජෝමු එකෙන් ලාභයට ගන්න පුළුවන් දෙයක් ගැන. මේ තියෙන්නේ apple cider vinegar. ඒ කියන්නේ ඇපල් විනාගිරි. ලංකාවෙත් මේක ගන්න ඇති කියලා මම හිතනවා. මේ තියෙන්නේ ජපානයේ ඔයාලට ගන්න පුළුවන් විනාගිරි එක. මේක ගනිද්දි මතක ඇතුව සීනි අඩංගු නැති ඇපල් සයිඩර් විනෙගර් එක අරගන්න. ඔයාලගේ ශරීරයේ සීනි මට්ටම අඩු කරගන්න මේක පාවිච්චි කරන විදිය මම කලින් වීඩියෝ එක කියලා තියෙනවා. දැනගන්න ඕන අය ඒ වීඩියෝ එක හොයාගන්න බැරිය මේකට කමෙන්ට් එකක් දාන්න. මේකේ ගහලා තියෙන විදියට මේක ඔයාලා ඩ්‍රින්ක් එකක් විදියටත් එහෙම නැත්නම් සලාඩ් වලට ඩ්‍රෙසින් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට වෙනත් රෝගාබාධ තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් විශේෂ තත්වයක නම් ඉන්නේ අනිවාර්යෙන් මේවා පාවිච්චි කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. ගියොම එකේ යෙන් 200ක් වගේ වෙන්නේ මේ බෝතලෙම. මේක ඔයාලට මාස 2-3ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මං කලින් කිව්වනේ සීනි අඩංගු නැති ඇපල් සයිඩර් විනෙගර් එක පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ තියෙන්නේ සීනි අඩංගු ඇපල් සයිඩර් විනෙගර් එකක්. ඔයාලට බෝතලේ පිටිපස්ස බැලුවම පේනවා මේකේ අඩංගු දේවල් වල ගහලා තියෙනවා සතෝ කියලා. ඒක නිසා ඒ වගේම සුක්‍රෝස් කියලාත් ගහලා ලියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ සීනි අඩංගුයි. මේක ගන්න එපා. ඔයාලට පුළුවන් අර සාමාන්‍ය ගණන් අඩු පොඩි බෝතලේ අරගන්න සීනි අඩංගු නැති. දැනට පාවිච්චි කරන අය ඔයාලා පාවිච්චි කරන්නේ කොහොමද කියලා